කාබනික සංයෝග ගැන කතා කරද්දී කාබනික සංයෝග මොනවද කිව්වේ? ප්‍රධාන හතරක් ගැන මේ පාඩමේදී අපි කතා කරනවා කිව්වා. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, අය මොනවද? නියුක්ලියික් අම්ල. අපි දැන් කාබෝහයිඩ්‍රේට ගැන කතා කරලාත් ඉවරයි. ප්‍රෝටීන ගැන කතා කරලාත් ඉවරයි. ලිපිඩ ගැන කතා කරලාත් ඉවරයි. අද අපි කතා කරනවා මොනවා ගැනද? නියුක්ලියික් අම්ල ගැන. එතකොට මේ නියුක්ලියික් අම්ල හැදිලා තියෙන්නේ අර කාබෝහයිඩ්‍රේට වගේම CHON කියන මූලද්‍රව්‍ය හතරෙන්. ඒ කියන්නේ කාබන්, H, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඊට අමතරව මෙයාගේ තව තියෙනවා කියනවා ෆොස්ෆරස් කියන මූලද්‍රව්‍ය. හයිඩ්‍රජන්, කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. මෙන්න මේ මූලද්‍රව්‍ය පහෙන් තමයි මේ නියුක්ලියික් අම්ල කියන එක හැදිලා තියෙන්නේ. ඒතර මෙයාගේ තැනුම් ඒකකේ කියලා අපි කියන්නේ නියුක්ලියෝටයිඩේ කියලා. හරි? නියුක්ලියෝටයිඩ වලින් තමයි මේ නියුක්ලියික් අම්ල කියන ඒවා හැදිලා තියෙන්නේ. නියුක්ලියෝටයිඩ කියන ඒවා රේඛීයව බහුඅවයවීකරණයෙන් තමයි මෙන්න මේ නියුක්ලියෝටයිඩ එකම ප්‍රධාන නියුක්ලියෝටයිඩයක් හැදිලා තියෙන්නේ සංඝටක වර්ග 3කින්. ප්‍රධාන සංඝටක වර්ග 3කින් තමයි සෑම මේ නියුක්ලියෝටයිඩයක්ම හැදිලා තියෙන්නේ. පළවෙනි එක කියනවා නයිට්‍රජනීය භස්මයක්, පෙන්ටෝ සීනිකාණ්ඩයක්, අය ෆොස්ෆේට් කාණ්ඩයක්. එතකොට මොනවද? නයිට්‍රජනීය භස්මයයි, පෙන්ටෝ සීනිකාණ්ඩයයි, ෆොස්ෆේට් කාණ්ඩයයි. මෙන්න මේ තුනෙන් තමයි මේ නියුක්ලියෝටයිඩ කියන එක හැදිලා තියෙන්නේ. එතකොට මේ නියුක්ලියෝටයිඩ රාශියක් එකතු වෙලා තමයි මොකක්ද හැදිලා තියෙන්නේ? නියුක්ලියික් අම්ල හැදිලා තියෙනවා. ඒතර මේ නියුක්ලියික් අම්ල ගැන කතා කරද්දී නියුක්ලියික් අම්ල ප්‍රධානම කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. DNA සහ RNA කියලා අපි කියනවා. කෙටි කරලා. DNA සහ RNA කියන. DNA ඩියොක්සිරයිබෝනියුක්ලියික් අම්ල කියලා කියනවා. RNA කියලා කියන්නේ රයිබෝනියුක්ලියික් අම්ල. මේ DNA තමයි ඩියොක්සිරයිබෝනියුක්ලියික් අම්ල. මෙයා ඔයාලා ගොඩක් කලාවට අහලා ඇති ඔය DNA කියන වචනේ යදියානේ. DNA වචනේ මොනවද අපි වැදගත් වෙනවා කියලා කියන්නේ? ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්න සහ පරම්පරාවට ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කරන ක්‍රියාවලිය තමයි මෙන්න මේ DNA කියන එක වැදගත් වෙන්නේ. එතකොට මේ RNA රයිබෝනියුක්ලියික් අම්ල. මෙන්න මෙයා වැදගත් වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා. එතකොට මොනවාටද DNA වැදගත් වෙන්නේ? ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්නයි පරම්පරාගත ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රියාවලියට. එතකොට RNA වැදගත් වෙන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලියට. එතකොට මේ DNA කියන නියුක්ලියික් අම්ලය හැදිලා තියෙන්නේ ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ කියන. RNA කියන එක හැදිලා තියෙන්නේ රයිබෝනියුක්ලියෝටයිඩ කියන එකේ. ඔය DNA කියනවා මම ගොඩක් ලාට දැකලා තියෙන රූප සටහන් වලින් මෙහෙමද තියෙන්නේ? මෙහෙම තියෙනවනේ. එහෙමද තියෙන්නේ? පාට රතු නිල් එහෙමද තියෙන්නේ? ඇයි ඔය සමහර එක්සිබිෂන් සයන්ස් එක්සිබිෂන් වල එහෙම? දැකලා තියෙනවනේ.